ඔන්න දැන් ගෙනාවා අලුත්ම නිවේදනයයි. ඔයාලා දන්නවද දැන් රෙසිඩන්ස් සම්බෙනවා යුරෝ 100ට. අන්න ඒ ගැන කතාව තමයි දැන් කියන්න යන්නේ. iPhone කියලා පිළිගන්නවා සිළුම ශ්‍රී ලාංකිකයන්ව සිලෝන් ජයා YouTube එක තුලින් ඊට කලින් කියන්න ඕන subscribe කරලා like කරලා comments කරලා ඔය කිව්ව ටික කරන්න පුළුවන් නම් හොඳයි. එය කාරුණික ඉල්ලීමක් පමණයි. ඔන්න දැන් මේකයි කතාව. අපේ ඉතාලියාවට පස්සේ අපිට වැදගත් වන ඩොකියුමන්ට් එකක් තමයි පෙර්මෙස්සෝ ඩි සොජෝර්නෝ එක. ඒක ගත්තට පස්සේ අපිට ඕන වෙනවා හොඳ ස්ථීර ජොබ් එකක් හොයාගන්න ඕන. ඉතින් ඒ සඳහා ගොඩාක් තැන්වල ඉල්ලනවා රෙසිඩන්ස්. රෙසිඩන්ස් ගන්න අපි කොහොමද? රෙසිඩන්ස් දෙන්නේ හැමෝම අපිට රෙසිඩන්ස් දෙන්නේ නැහැ. ඊටාත්ම ළඟම ඥාතියෙක්ව හිතවතෙක් තමයි රෙසිඩන්ස් දෙන්නේ. නැත්තම් පිටින් ගන්න ගියොත් අපිට සල්ලි වලට ගන්න වෙනවා. ඉතින් මේ රෙසිඩන්ස් කියන එක අවම ගාස්තු වෙන්නේ යුරෝ 200 සිට 1500 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙනවා. මේ රෙසිඩන්ස් නැහැ කියලා කියන්නේ අපිට පදිංචියක් නැහැ කියන එක. එතකොට මෙහි ඉන්නවා සිංගරි කියලා જાතියක්. ඒ කියන්නේ ස්ථිර පදිංචියක් නැහැ. ස්ථිර තැනක් නැහැ. අන්න ඒ වගේ තමයි. එහෙම අයට මෙහි ස්ථිර ජොබ් එකක් ගන්න හරිම අමාරුයි. ඉතින් මේ රෙසිඩන්ස් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් දැන් ඇවිල්ලා තියෙනවා. යුරෝ 100ක්වත් යන්නේ නැහැ. ඔයා දැනට නැවතිලා ඉන්න නගරේ ළඟම තියෙන කොම්මුනේට යන්න. කොම්මුනේට ගියාම ඒගොල්ලෝ කියනවා රෙසිඩන්ස් ගන්න ඕන විදිය මොකක්ද කියලා. කොම්මුනේ හරහා රෙසිඩන්ස් ලබා දෙනවා. 100කටත් වඩා අඩු ගාණක් යන්නේ. ඒ වගේම තමයි ඔයාලට තව විස්තර දැනගන්න පුළුවන් හොඳම තැනක් තමයි කෆ් එක. කෆ් ආයතන තියෙන පත්‍රනාතෝ ඉන්නේ. අන්න එතනට ගිහිල්ලා අහපුවාම ඒගොල්ලොත් රෙසිඩන්ස් හදලා දෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙත් ඒ වැඩේ කරද්දී යුරෝ 100කට අඩු ගාණක් තමයි යන්නේ. ඉතින් යුරෝ 300 1000වල් දෙන්න අවශ්‍ය නැහැ. ඔන්න සරලම ක්‍රමයක් මම ඔයගොල්ලන්ට හොයලා දුන්නා. ඒ තුලින් ඔයගොල්ලන්ගේ රෙසිඩන්ස් ගමන සාර්ථක කරගන්න. මේ සඳහා රිෆියුජි තියන අයටත් විශේෂයෙන්ම රෙසිඩන්ස් අරගන්න පුළුවන්. ඒගොල්ලන්ට පොලිසියෙන් දීලා තියෙන සියලුම සහතිකපත් රැගෙන යන්න ඔය යන කොමුනේටයි ඔය කෆ් ආයතනයට යද්දි අනිවාර්යයෙන්ම પાස්පෝර්ට් කොපියක් අත්‍යවශ්‍යමයි. ඒ හින්දා ඒ වැඩ ටිකත් හරියටම කරගන්න ඕගොල්ලන්ට රෙසිඩන්ස් සාර්ථකව කරගැනීමට ශක්තිය ලැබේවා. එහෙනම් අපි නැවතත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. නැවතත් හම්බෙමු සිලෝන් ජා YouTube තුනේ තික් අපට ජය වේවා.